යාපනයේ හරි කමක් නැහැ. යාපනයේ ටවුන් එකක්. එහෙම කැම්පස් තිබ්බ එක්තරා යුගයක. හැමදෙස්සෙම මේ ඩිග්‍රී කෝස් එක මොකක් වුණත් ඔය නගරයේ කැම්පස් එකකට යන්නේ. යාපනයේ හරි කමක් නැහැ. යාපනයේ ටවුන් එකක්. යාපනයේ කැලේ නෙවෙයි. යාපනයේ කියන ටවුන් එකක්. නගරයේ තියෙන කැම්පස් එකට යන්න. ඔය හද්දවන්නේවට යන්න එපා. කැම්පස්මය ජීවිතයක් ගත කරගෙන කියන්නේ අර එන සෙමින් ගත වෙන තරඟකාරීත්වයේ අඩු හිමින් යන ජීවිතයක් අරගෙන ඒ කාලේ සෑහෙන මහන්සි වෙලා ඉගෙනගෙන තරගයක් නෙවෙයි තමන්ගේ උමනාවට ඉගෙන ගන්න. ෆුල් ටයිම් ඉගෙනගෙන එහෙම කැම්පස් තිබ්බ එක්තරා යුගයක. දැන් එහෙම කැම්පස් නැහැ ඉතින්. දැන් තියෙන අර හැකි ඉක්මනින් මේ වැඩේ ඉවර කර ගන්නයි තියෙන්නේ. එතකොට මේ තරගයේ දැනන තැනක ඔයා ඉන්න ඕනේ. ජපුර හරි කොළඹ හරි හිටියම වාට ඒ තරගය දැනෙනවා. එන මේ කැම්පස් එකත් ඉගෙන ගන්නවා. ඊළාටුම් සීමා හරි මොන හරි කරනවා. උන්ටත් එහෙම සල්ලි නැහැ. උන් ටියුෂන් කරලා කීයක් හරි හොයා ගන්නවා. ඒ මොන හරි පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. Uber Eats delivery දුවනවා. එහෙම කීයක් හරි හොයාගෙන එකෙන් සීමාවල කෝස් ෆී එක ගෙවනවා. එහෙම ඒ කම්පිටිෂන් එකේ ඉන්නේ. ඒතර වාට දකින්නවා ලං වලට අපිට ආවි ඉන්නේ මොක්කුද කියලා. ඒ කම්පිටිෂන් එක දැනෙන්න ඕනේ ඉතින්. කියනවා මං කියන්න හැදුවා අරක බාගට වැඩ කරන්න එපා. හැමතිස්සෙම කල්පනා කරන්න ඔයා මොකද්ද කරමින් ඉන්නේ කියලා. growth එක slow වුණාට කමක් නැහැ. වර්ධනය හිමින් වුණාට කමක් නැහැ.